සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා. අද අපි යන්නේ ට්‍රින්කොනාවික හමුදා කඳවුර බලන්න. ශ්‍රී ලංකා නේවි ඩොක්යාඩ් වෙබ්සයිට් එකට ගිහින් ඕනම කෙනෙක්ට මේකට යන්න දවසක් වෙන් කරගන්න පුළුවන්. එන්ට්‍රන්ස් එකෙන් අපේ ඩීටේල්ස් චෙක් කරලා වෙහිකල් පාස් එකක් එක්ක නේවි ඔෆිසර් කෙනෙක් ගයිඩ් කෙනෙක් විදිහට අපිට දෙනවා. ඉතින් මේ ගමන පටන් ගත්ත තැන ඉඳලා අවසන් වෙනකම්ම අපි යන්න ඕන ඒ ගයිඩ් ඔෆිසර් එක්ක තමයි. පටන් ගන්න තැන ඉඳන්ම මේ නාවික හමුදා කඳවුර ගැන අපිට හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඉස්සර වෙඩි හඬට දෝංකාර දුන්න මේ භූමිය දැන් නම් හරිම නිහඬ පරිසරයක්. මේ ඩොක්යාඩ් එකට ආව ඕන කෙනෙකුට තේරෙනවා මේ ත්‍රිකුණාමලයේ වරාය කොයිතරම්නම් සුවිශේෂී තැනක්ද කියලා. මේ අපි ඇතුල් වුණේ නේවි මියුසියම් එකට. 1990 දී තමයි මේක මියුසියම් එකක් විදිහට ස්ථාපනය කරලා තියෙන්නේ. බලන්න පුළුවන් විශාල අවිය කීපයක්. මෙන්න මේ අවිය අතරින් මෙන්න මේ අවිය විතරක් දැන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග ප්‍රහාරක යාත්‍රාවල ඉදිරිය සහ පසුපස භාවිතා කරන ප්‍රධාන අවියක් තමයි මේ අවිය. මේකේ නම තමයි 37 mm ට්වින් බැරල් කියන අවිය. මේක 1961 චීන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක වෙඩි දන්න පුළුවන් උපරිම දර මීටර 8500ක්. අපි මේ ඇතුළු වුණේ දිවා රාත්‍රී නිරීක්ෂණ කුටියට. 1920 දී බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරපු මෙම කුළුණ උස අඩි 32ක් වෙනවා. පළමු මහලේ තියෙන්නේ නාවික හමුදාවේ සුවිශේෂ අවස්ථාවල ගත් ඡායාරූප කීපයක්. දෙවැනි මහලෙන් මෙතෙක් පාලනය කළ නාවික හමුදාපතිවරුන්ගේ ඡායාරූප බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නෞකාවක පාලන මැදිරියේ ආකෘතියක්. මේ කුළුණ උඩටම ගිහාම අංශක 360ක කෝණයකින් මුළු ත්‍රිකුණාමල වරායම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ත්‍රිකුණාමල වරායේ තියෙන ස්වභාවික පිහිටීම නිසාම අතීතයේ ඉඳන්ම මේ වරායට හම්බුනේ සුවිශේෂී තැනක්. ඉතින් අදටත් මේ වරායේ තියෙන වැදගත්කම නිසා ත්‍රිවිධ හමුදාවෙන්ම මේ වරායට ආරක්ෂාව සපයනවා. මේ තියෙන්නේ පැරණි ත්‍රිකුණාමල බලකොටුවේ නටබුන්.
අපි මේ ඇතුළුනේ භූගත උමං මාර්ග පද්ධතියට. මේ වගේ උමං මාර්ග කීපයක් තියෙනවා. ඒවා ඇතුළතින් එකිනෙකට සම්බන්ධ බව තමා කියන්නේ. අතීතයේ උණ්ඩ ගබඩාවක් විදිහට පාවිච්චි කළාට පසු කාලීනව ආයුධ ගබඩාවක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ භූගත අවි ගබඩාවට එන මාර්ගය හදලා තියෙන්නේ සිලිකා වැලි යොදාගෙන. රාත්‍රියේදී හඳ එළියෙන් එහෙම නැත්නම් පන්දන් එළියෙන් මේ අවි ගබඩාවට එන්න පුළුවන් වෙන විදිහට තමයි සිලිකා වැලි යොදාගෙන මේ මාර්ගය හදලා තියෙන්නේ. LTTE ත්‍රස්තවාදීන් සතුව පැවති නාවික හමුදාව විසින් අත්පත් කරගන්නා ලද යුද නෞකා, යුද උපකරණ, ඒ වගේම අවි ආයුධත් අපිට මෙතනදී දැක ගන්න පුළුවන්. මෙතනදී අපට නාවික හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද ත්‍රස්තවාදී යුද නෞකා දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ මියුසියම් එක බලාගෙන අපි ආයෙත් කාර් පාක් එකට ආවා. මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අද දවසේ ඉතිරි කොටස අපි ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ආරාධනා කරනවා ඊළඟ වීඩියෝ එකත් බලන්න කියලා. අද දවසේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.